ඉතින් ඔයත් කැමතිද ඔයාගේ ආර්නෝ බෝඩ් එක විතරක් යස් කරලා මෙන්න මේ වගේ 2D ගේමයක් හදාගන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරනකම් බලන්න. දැන් අපි බලමු අපිට ඕන කම්පොනන්ට්ස් මොනවද කියලා. ඉතින් මේ තියෙන අද ප්‍රොජෙක්ට් එකට ඕන කම්පොනන්ට්ස් ටික. ඉතින් ඔයාලට ඕන නම් මෙන්න මේ වගේ බ්‍රෙඩ් බෝඩ් එකක්, ඊට පස්සේ මෙන්න මේ වගේ බසර් එකක්, ඊට පස්සේ මෙන්න මේ වගේ ආර්නෝ බෝඩ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ආර්නෝ බෝඩ් එකක් යූස් කරන්න. ඉතින් මම යූස් කරන ආර්නෝ උන බෝඩ් එක. ඊට පස්සේ ඔයාලා සිද්ධ වෙන මෙන්න මේ වගේ පුෂ් බටන්ස් තුනක් යූස් කරන්න. ඒ වගේම මෙතන තියෙන ඩිස්ප්ලේස් දෙකක්. ඉතින් මේ ඩිස්ප්ලේස් දෙකෙන් ඔයාලා එකයි චූස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ තියෙන 2.42 inch OLED ඩිස්ප්ලේ එකක්, මේ තියෙන 0.96 inch OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ 2.42 inch OLED ඩිස්ප්ලේ එක. ඊට පස්සේ අපි යූස් කරන මෙන්න මේ වගේ මේල් ටු මේල් ජම්පර් වයර්ස් කිහිපයක්. සෝ එහෙනම් දැන් අපි මේ ටික ඇසෙම්බල් කරගමු. ඉතින් අපි මුලින් මෙන්න මේ අපේ OLED ඩිස්ප්ලේ එක මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ හරියට වෙන්න අපේ පුෂ් බටන්ස් තුන මෙන්න මේ විදිහට එක දිගට කනෙක්ට් කරගන්නවා. දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කනෙක්ෂන්ස් ජම්පර් වයර්ස් යූස් කරලා අපේ ආර්නෝ බෝඩ් එකත් එක්ක කනෙක්ට් කරගන්න. ඉතින් ඒකට ඔයාලට ඕන වෙනවා මෙන්න මේ වගේ මේල් ටු මේල් ජම්පර් වයර්ස් හතරක්. ඉතින් මම මෙන්න මේ වගේ බ්‍රෙඩ් බෝඩ් එකේ මේ හරිය අපේ ජම්පර් වයර්ස් හතර මෙහෙම කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ කොනේම තියෙන්නේ SDA පින් එක. මම SDA පින් එක කනෙක්ට් කරගන්නවා මගේ ආර්නෝ බෝඩ් එකේ A4 කියන ඇනලොග් පින් එකට. ඊට පස්සේ ඒක එහා පැත්තේ තියෙනවා SCL පින් එක. ඒක මම කනෙක්ට් කරගන්නවා මගේ ආර්නෝ බෝඩ් එකේ මෙන්න මේ A5 කියන ඇනලොග් පින් එකට. ඊට පස්සේ අපිට තියෙනවා VCC and ground pin එක. VCC කියන්නේ මෙන්න මේ කහ පාට වයර් එක. ඉතින් ඒක කනෙක්ට් කරනවා මගේ ආර්නෝ බෝඩ් එකේ 5 volt pin එකට. ඊට පස්සේ ඊටු ground port එක කනෙක්ට් කරනවා මගේ ආර්නෝ බෝඩ් එකේ ground pin එකට. ඉතින් අපි ඕල් ඩිස්ප්ලේ එක දැන් කනෙක්ට් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ push buttons තුන අපේ ආර්නෝ බෝඩ් එකට කනෙක්ට් කරගන්න. ඉතින් දැන් අපි මෙන්න මේ push buttons තුන මෙන්න මේ mail to mail jumper wires තුනකින් මෙන්න මේ විදිහට ඒවා side by side connect කරගමු. ඉතින් මම එන්න විදිහට connect කරගත්ත pins තුන මම connect කරනවා මගේ ආර්නෝ බෝඩ් එකේ 9011 කියන pins වලට පිළිවෙලින්. ඊට පස්සේ මෙන්න මේ ඉතුරු pins තුන මම connect කරනවා මෙන්න මේ වගේ ground wire එකක් use කරලා අපේ breadboard එකට. ඉතින් මෙන්න මේ වගේ එක ground port එකක් මේකට ගත්තට පස්සේ ඉතුරු ඒවා ඔයාලා පුළුවන් එකින් එක මෙන්න මේ වගේ connect කරගෙන යන්න easily. දැන් අපි push button තුනක් connect කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ බසර් එක අපේ ආර්නෝ බෝඩ් එක කනෙක්ට් කරන්න. ඉතින් මෙන්න මේ බසර් එකේ තියෙනවා රතු පාටයි කළු පාටයි වයර්ස් දෙකක්. ඉතින් මම රතු පාට වයර් කනෙක්ට් කරනවා අපේ ආර්නෝ බෝඩ් එකේ A0 කියන ඇනලොග් පින් එකට. ඊට පස්සේ මෙන්න මේ ඉතුරු කළු පාට වයර් කනෙක්ට් කරන අපේ ආර්නෝ බෝඩ් එකේ ඉතුරු ග්‍රවුන්ඩ් පෝට් එක වෙන මෙන්න මේ අනිත් ග්‍රවුන්ඩ් පෝට් එකට. ඉතින් කනෙක්ෂන්ස් ටික මෙච්චරයි. දැන් අපි යමු කෝඩින් පාර්ට් එකට. ඉතින් දැන් අපි අපේ ආර්නෝ බෝඩ් එක අපේ PC එකට කනෙක්ට් කරලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ අද අපේ ප්‍රොජෙක්ට් එකේ කෝඩ් එක. ඉතින් මේ කෝඩ් එක ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඩ්‍රයිව් ලින්ක් එකකින් දාලා තියෙනවා. ඔයාලා පුළුවන් මේ ඩ්‍රයිව් ලින්ක් එකේ මේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා මෙතන පේස්ට් කරගන්න. ඉතින් කෝඩ් එකේ මෙන්න මේ වගේ ලයිබ්‍රරිස් ටිකක් තියෙනවා. ඔයාලා පුළුවන් ඒ ටික අර මම කලින් කියලා දිනා වගේ ලයිබ්‍රරි මැනේජර් එකකින් ඇඩ් කරගන්න. ඉතින් දැන් අපි යමු මෙන්න මෙතන පින්ස් ටික මම ඔයාලට පෙන්නන්නම්. මෙතන පින් මෝඩ් කියලා මම මෙතන පින්ස් තුන දාලා තියෙනවා. පින් නම්බර් 9 එකයි 11 එකයි 10 එකයි A0 පින් එකයි. ඉතින් මේ තියෙන්නේ අර අපි කනෙක්ට් කරපු බටන්ස් තුනයි ඊට අමතරව කනෙක්ට් කරපු අර බසර් එකේ පින්ස් තුන. ඉතින් කෝඩ් එක වැදගත් දේවල් මෙච්චරයි තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මේ අපේ OLED ඩිස්ප්ලේ එකේ ඇඩ්‍රස් එක. ඉතින් මෙතන ඔයාලගේ OLED ඩිස්ප්ලේ එකේ මොකද ඩිස්ප්ලේ වුනේ නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා ඔයාලගේ wire life එකට ගිහිල්ලා examples වල තියෙන මෙන්න මේ I2C scanner කියන මෙන්න මේ කෝඩ් එකෙන් ඔයාලගේ OLED ඩිස්ප්ලේ එකේ ඇඩ්‍රස් එක හොයාගන්න. ඉතින් ඒ ඇඩ්‍රස් එක මෙතන රිප්ලේස් කරන්න වෙනවා ඔයාලගේ කෝඩ් එක වැඩ කරන්න. ඉතින් කෝඩ් එකේ තියෙන මෙච්චරයි. දැන් අපි මේක අපේ ආර්නෝ බෝඩ් සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරගමු.
තින්වත් මන්දුන ස්ටෙප්ස් හයට ෆලෝ කරන්න ඔයා මෙන්න මේ වගේ ඉන්ට්‍ර එකක් එක්ක ඔය ගේම් එකට මෙන්න මේ වගේ එන්ට එන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ දෙපැත්තේ තියෙන බටන්ස් යූස් කරලා ඔයාගේ ස්පේස් ක්‍රාෆ්ට් එක මෙන්න මේ වගේ මූව් කරන්න. ඊට පස්සේ ඔයාට හිතන්න ෂූට් කරන්න ඕනේ කියලා මෙන්න මේ මැද බටන් එක බලලා ඔයාට පුළුවන් අන්න ඒක ඊසිලි කරගන්න. ඉතින් මම මෙන්න මේ වගේ ෂූට් කරනකොට මෙන්න මේ ස්කෝ එකක් මට පෙන්නනවා. ඉතින් ලෙවල්ස් ගන්නකොයි ස්කෝ එකකුයි මට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ලස්සනට. ඉතින් අවට් වුණාට පස්සේ මෙන්න වගේ ගේම් ඕවර් කියලා ඔයාගේ ස්කෝ එකයි ලෙවල් එකයි ටයිම් එක පෙන්නන. ඊට පස්සේ ඔයාලා ගේම් එකට යන්න ඕන නම් අන්න අර ෂූට් බටන් එක ආයෙ ඔබන්න ඕනේ. ඉතින් මන්දුනි ස්ටෙප්ස් ඔයා හයිට ෆලෝ කරන ඔයාටත් මෙන්න මේ ගේම් එක මෙන්න මේ වගේම හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ ඕනේ වෙච්ච මෙන්න මේ කම්පොනන්ට්ස් ඔයාලා බයි කරන්න කැමති නම් අපේ ස්ටෝර් එක තියෙනවා www.thingsinnet.com. ඉතින් අපේ සයිට් එක විසිට් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ කම්පොනන්ට්ස් ඔයාලා ගෙදරටම ඩිලිවර් කරගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් වලට ඉන්ට්‍රස්ට් ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලා ගාට ඉක්මනට ගෙන්න ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා notification all දාලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම සෙට් වෙමු.